කීප වතාවක්ම කොළඹෙන්න වුණා. ප්‍රසන්ට් සගයක් අපි හොය හිටපු හින්දා. ඉතින් මම මේ ඉන්නේ ඉඩීස් එකේ. ඉතින් අපි මෙතනින් ලෑම්ප් ෂේඩ්ස් ගමුයි කියලා අන්තිමට ඩිසයිඩ් කරා. ඒ නිසා මම මෙතෙන්ට ආවා ලෑම්ප් ෂේඩ්ස් ගන්න. මෙතනින් අපි ලෑම්ප් ෂේඩ්ස් දෙකක් ගත්තා. ඒත් එක්කම ඉතින් පොඩි වටයක් මම ගියා. ඒ අතරේ මම ඔයාලට පොඩි දේවල් වීඩියෝ කරගත්තා. ඉතින් මෙතන හරිම ලස්සන සෙරමික් කලෙක්ෂන් එකක් තිබුණා. හරිම අන්කොමන්. මමත් සමහර ඒවා මීට කලින් දැකලා තිබුණේ නැහැ. මම හොයන ඒවා දෙකක් මෙතන තිබුණා. ඒ නිසා ඉතින් මම ගත්තා. මම ඔයාලට වීඩියෝ එකේ මැද හරියදී පෙන්නන්නම් මම මොනවද ඉඩීස් එකෙන් ගත්තේ කියලා. මෙයාලගේ මෙන්න මෙතන තිබුණා කට්ලරි ඕගනයිසර්ස් වගේක් රුපියල් 1400ක් වගේ. මොකද මෙයාලගේ මේ ගණන් ගොඩක් පොඩියට තමයි දාලා තියෙන නිසා මට හරියට මතක නැහැ. 1400ක් 1900ක් ඔය වගේ වර්ග තුනකින් එයාලා ගාව තිබුණා. ඉතින් අලුත් දේවල් කියලා මුකුත් ගොඩක් එයාලා ගාව තිබුණේ නැහැ. මේ ටිකේ තාම ස්ටොක් කරලා නැහැ වගේ. ඉතින් අර වෙනද දකින්න දේවල් තමයි ගොඩක්ම මෙයාලා ගාව තිබුණේ. ඉතින් මෙන්න මෙතන ලස්සන මේවා ඕනමන්ට්ස්. ඉතින් ලස්සන සාලයක් එහෙම තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් මේ වගේ දේවල් වලින් ඔයාලගේ ගෙවල් ඩෙකොරේට් කරන කෙනෙකුට ඔන්න හොඳ කලෙක්ෂන් එකක් තිබ්බා මෙයාලා ගාව. ඉතින් ඉඩීස් එකේ ගොඩාක් වෙලාවට තියෙන ගොඩක් යුනික් දේවල්. ඉතින් මම ගොඩක් වෙලාවට මේ වගේ දේවල් දැකලත් නැහැ. අලුතෙන් ලස්සන ආටිෆිෂල් ප්ලාන්ට්ස් වගේක් ඇවිල්ලා තිබුණා. ඊට අමතරව එයාලගේ අර අවුට්ඩෝර් ඒරියා එක හදලා තිබ්බ මෙන්න මේ විදිහට. ඉතින් ওই ටික තමයි මට කැප්චර් කරගන්න හම්බ වුණේ. මොකද ලොකු වෙලාවක් නැති හින්දා මෙතනින් අපි පඩු ටික අරන් ඉක්මනට ගෙදර යන්න උවමනාවකුත් තිබුණා. ඉතින් ওই ටික විතරයි මට වීඩියෝ කරගන්න හම්බ වුණේ. ඉතින් අර මම කලින් ඔයාලට කිව්වා වගේ මම මොනවද ඉඩීස් එකෙන් ගත්තේ. මෙන්න මේ දෙක තමයි මං හොයමින් හිටපු දෙයක්. මට ඒ විදිහටම හම්බුණා. ඉතින් මම ඒ හින්දා එක ගත්තා. මේවා රුපියල් 1000 ගාණක්, රුපියල් 1200ක්, 1300ක් ඒ වගේ ගාණක් තමයි උනේ. ඒ හින්දා ඉතින් මටත් ඒක මම ගානට හරියන හින්දා මම මේ දෙක ගත්තා. මම මේකෙන් මම හිතේ තියාගෙන දේ මම කරුවොත් එහෙම කරන්න හම්බුනොත් ඒක හරියොත් මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඉතින් ගොඩක් ලාට මේක අර සර්වින් ඩිෂස් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩෙකොරේට් කරන්න ගන්න පීස් එකක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. බලමු ඉස්සරහට මගේ කිචන් එක චුට්ටක් වෙනස් වේවි ඉස්සරහට. එතකොට ඉතින් මම මේවා පාවිච්චි කරાવી. ඊට පස්සේ මම මෙන්න මේක කට්ලරි ඕගනයිස් එකක් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම මේකේ තියෙන මේ කැරි ගලවලා අයින් කරන්න පුළුවන්. එහෙම වුණාම අපිට සාමාන්‍ය ඕගනයිස් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට කැඩි එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔය දෙක තුනටම පාවිච්චි කරන්න පුළුවන් හින්දා මම මේක ගත්තා. මම මේක මීට කලින් දැකලා තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන කොහෙවත් මම මේක දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා ඒක නිකන් අර යුනික් අයිටම් එකක් හින්දා තමයි ගොඩක් ගන්න ඕනේ කියලා හිතුනේ. මේකත් රුපියල් 1900 ගාණක් උනේ. ඉතින් ඔය පීසස් තුන විතරයි මම ඉඩීස් එකෙන් ගත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම ලීඩ්ජි එකෙන් ගත්ත දේවල්. මම මේක ගත්තේ ඩ්‍රයින් මැට් එකක් විදිහට පාවිච්චි කරන්න. අපි අමු මිරිස්සෙම හොදලා වේලෙන්න තියෙන අතර තක්කාලි ඒ වගේ දේවල් හොදලා වේලෙන්න තියෙනවා. ඉතින් අන්න ඒකට පාවිච්චි කරන්න තමයි මම මේක ගත්තේ. මේ විදිහ නම් වතුරේම හොඳට උරා ගන්නවා. ඒ වගේම අපි අර උණුවෙන් භාජනයක් මෙස් උඩින් තියනවා නම් ඒකට සපෝට් එකක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ගාණ උනේ රුපියල් 450යි. ඊළඟට මම පෙන්නන්න යන්නේ අපි හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්. මේක ලිඩ් එකක්. අපි සාමාන්‍යයෙන් non stick pans එහෙම ගන්නවා. හැබැයි සමහර ඒවට ලිඩ්ස් එනවා, සමහර ඒවට ලිඩ්ස් එන්නේ නැහැ. මංගාව තියෙන වොක් එකටත් ලිඩ් එකක් ඇවිත් තිබුණ නැහැ. මම ඒක ඉතින් වැහුවේ මංගාව තියෙන වෙන ලිඩ් එකකින්. මේක ඒකට හරියන විදිහේ ලිඩ් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ලිඩ් එකක් ගන්නකොට අපි ගාව තියෙන භාජනයේ විශ්කම්භය බලලා තමයි ගන්න ඕන. ඉතින් මේක සෙන්ටිමීටර 28ක් වූ ලිඩ් එකක්. ඒතර මගේ වොක් එක 28ක්. ඉතින් ඒ හින්දා මම 28 ලිඩ් එක තමයි ගත්තේ. මම ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ෆික්ස් කරලා බැලුවා. ඒක හරියටම හරියනවා. ග්ලාස් ලිඩ් පාවිච්චි ටිකක් අමාරුයි, පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. හැබැයි මම හරි ආසයි මේ ග්ලාස් ලිඩ්ස් වලට.
මොකද අපි කෑමක් වහලා තිබ්බත් අපිට බලා ගන්න පුළුවන් පියන අරින්නේ නැතුව ඒක ඇතුලේ තියෙන කෑම එක මොකද්ද කියලා. එහෙම නැත්නම් දැන් ඒක ඉදිලාද? ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. අනික පොඩි ලස්සනකුත් එකතු වෙනවා කියලා හිතනවා මම ඒ භාජනෙලත්. ඉතින් ඔන්න ඒ හින්දා මම මේක ගත්තා. මේක රුපියල් 1190ක් තමයි උනේ. ඊට පස්සේ මෙන්න මේ ලස්සන ෆ්ලවර් පොට් එකක් කියලා කියන්නත් පුළුවන්. මට මේක දැකපු වෙලේ ඉඳන් මේක දාලා එන්න ඇත්තටම හිතුන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේ පැත්තට දේවල් ගන්නෙ නැහැ, ගොඩක් අඩුයි. හැබැයි මේකේ මාර ලස්සනක් තිබුණා, අමුතු ලස්සනක් තිබ්බා. ඉතින් ඒ හින්දා මම මේක ගෙනාවා. මේක අපි මොනවා හරි ෆ්ලවර් පොට් එකක් තියලා එහෙම නැත්නම් අපි ගාව තියෙනවා. මේක ගොඩක් වෙලාවට අර ග්‍රීන් එකත් එක්ක ග්‍රීනිෂ් ගතියකුත් එක්ක යන ෆ්ලවර් පොට් එකක්. ඉතින් අපිට මේකට ඇතුළේ කැමති මල් ටිකක්, කොළ ටිකක්, ගස් ඕන දෙයක් දාලා ටේබල් ඇරේන්ජ්මන්ට් එකකට තියාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම ඒකත් ගත්තා. ඒක රුපියල් 1250ක් තමයි උනේ. ලේඩි ජේ එකේ මේ ටිකේ මෙන්න මේ වගේ ලස්සන ෆ්ලවර් පොට්ස් ඇවිල්ලා තිබ්බා. ඒ වගේම මැටි වලින් කරපු ෆ්ලවර් පොට්ස්, ඒ වගේ දේවල්, වාසස් ගොඩාක් දේවල් ඇවිල්ලා තිබ්බා ගොඩාක් සාධාරණ මුදලකට. ඉතින් ඉස්සරහටත් තා බලමු අපි ගන්න 2-3ක් මම ගන්න ආසාවෙන් ඉන්නවා. මම ගොඩාක් ආස රැක් එකක්. මේ රැක්ස් ගොඩක් වෙලාවට ඉන්දියන් channels වල යලා පාවිච්චි කරනවා ඕගනයිසර්ස් විදිහට. මේක රුපියල් 890ක් තමයි උනේ. ඊට පස්සේ මම මෙන්න මේ බින් එක ගත්තා. මේක ඩස්බින් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේක රුපියල් 550ක් උනේ. ඉතින් ගානක් සාධාරණයි, ඒ වගේම හැන්ඩි. ඒ හින්දා මම මේක ගත්තා. ගොඩක් වෙලාවට මම මේක කිචන් එකේ හරි මේසයක් උඩින් හරි තියාවි කියලා හිතනවා. ඉතින් ඒ ගානට ඇත්තටම ගොඩක් වාසි වගේ තීරණ නිසා මම මේක ගත්තා. තව තිබ්බා මේකේ අර පුෂ් කරාම ඔටෝමැටිකලි අරන එකකුත් තිබුණා. හැබැයි මට ඒක ගැන පොඩ්ඩක් බයක් තිබුණා. මොකද ටිකක් කාලයක් ගියාම ඕකේ අර බටන් එක කැඩුණොත් එහෙම ඊට පස්සේ ඒක නිතරම ඇරලම තියෙයි කියලා. මේක මැනුවල් එකක්. ඉතින් දෙයක් වෙන එකක් නැහැ. ඒ නිසා මම මේක ගත්තා. බලමු මේක ඉස්සරහට මම කොහෙද තියන්නේ කියලා. මෙතන මාස කීපයක වීඩියෝස් තියෙනවා. මේව නම් ඔක්කොම අප්‍රේල් මාසේ අග හරිය ගත්ත ඒවා. හැබැයි මේ තිලක්ම වීඩියෝ එක මම අරගත්තේ මාර්තු මාසේ. ඉතින් ටිකක් කලින් ෂූට් කරපු වීඩියෝ එකක් මම ඒකත් මේකටම එකතු කරා. ඉතින් මේ රැක් එක මට නෙමෙයි, මගේ යාළුවා අකිලට. එයාට මේ වගේ රැක් එකක් ඕන කියලා තිබ්බා. ඉතින් මම ගිය වෙලාවක මේක තිබුණ තිලක්ම එකේ. ඉතින් මම ඒක ගත්තා. මේ අයිටම එක රුපියල් 200ක් උනේ. ඒත් එක මම ක්ලිප්ස් ගත්තා. තව මෙතන පොඩි බබාගේ බඩු වගේකුත් තියෙනවා. ඒත් එකම මම මෙන්න මේ වගේ මේක මැග්නට් ඉෆෙක්ට් එකක් තියෙන වයිට් බෝඩ් එකක්. අපි කියන්නේ මැග්නටික් බෝඩ් එකක් කියලා. අන්න එහෙම එකක්. එක පැත්තක අඳින්න පුළුවන්, අනිත් පැත්තේ අර මැග්නට් ඉෆෙක්ට් එක තියෙන්නේ. අපිට එක දේවල් අලවන්න පුළුවන්. ඉතින් මම එයාලට ගත්ත ලස්සන මේ අකුරු වගේක්. ඒවා කැපිටල් සිම්පල් දෙකම ගත්තා, නම්බර්ස් ගත්තා. ඉතින් ඒවා මේ වගේ අලවන්න පුළුවන්, වචන හදන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි මම මේ ටික ගත්තේ. ඒත් එක්කම මෙන්න මේ පෙන්සිල් එක පැක් එකක්. මට දැන් ගාන මතක නෑ, මොකද මම ටික කාලයක් අරගෙන අන්නේ හින්දා මේ වගේ පැක්ස් එක එක විදිහේ කලර්ස් වලින් තියෙන තිලක්ම එකෙන්. ඉතින් මම එක පැක් එකක් ගත්තා. සාමාන්‍යයෙන් පොඩි බබාලා ඉන්න ගෙවල් මේ පැන්සල් බලන් ඉද්දි ඉවර වෙනවා. සමහරලාට යල් නැති කර ගන්නවා. සමහරට උල් කරලා වැඩි වෙලා පැන්සලම ඉවර වෙලාවල් තියෙනවා. ඉතින් ගොඩක් අමාරුයි ඒවා අපිට වළක්වන්න. ඉතින් මම ඒ හින්දා නිතර මේ වගේ පැක් එකක් තියාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේක රුපියල් 290ක්. හරි. මේක රුපියල් 290ක්. ඉතින් මම මේකෙන් පැක්ස් දෙකක් ගත්තා. ගොඩක්ම හේතුව තමයි ක්ලාස් එකේ ඉන්න බබාලාගේ බැරි වෙලාවත් එහෙම බර්ත්ඩේ එකක් තිබ්බොත් එහෙම මට ඒ අදිසියේ ප්‍රසන්ට්ස් එහෙම ගේන්න යන්න බෑ. ඉතින් ඒ හින්දා ඔන්න ඔය වගේ දේවල් කීපයක් මම තියාගෙන ඉන්නවා. එතකොට මට ඒවා එකතු කරලා යාට දෙන්න පුළුවන් බණ්ඩ කියන්නේ පැක් එකක් විදිහට.
හැබැයි මේ වෙනකොටත් මේ දෙක නැහැ. ඒ කියන්නේ අවුරුද්දට ආපු පොඩි බබාලට මං ඒකතු කරපු බඩු ඔක්කොම වගේ දුන්නා. මොකද සමහර අය මේ පැත්තේ අය නෙමේ. ඉතින් එයාලගේ ගම් පළාත්වල මේ වගේ දේවල් නැහැ. ඉතින් ඒ හින්දා දැන්ට මාගාව එකක්වත් නැහැ. මංගාව සෙට්ස් 3-4ක්ම තිබ්බා මේකෙන්. ඉතින් ආයෙ ගිහින් මේ වගේ සෙට් කීපයක් මං ගේනවා. ගොඩක් වෙලාවටදී මේක තියෙන්නේ උපරිම මාසයක් දෙකක් තියේවි. ඒක ඉවර වෙනවා. ඉතින් මෙන්න මේ ක්ලිප්ස් ටික මං ගත්තා. ඒක ගත්තේ කුස්සිය වැඩට නෙමෙයි. ඇත්තටම මේ අර මං ගත්තේ ඩොකියුමන්ට්ස් පින් කරගන්න තමයි මේක ගත්තේ. මේක රුපියල් 220යි. මෙතන ක්ලිප්ස් 6ක් තියෙනවා. අර සාමාන්‍ය ප්‍රමාණයට ටිකක් ලොකු ප්‍රමාණී ක්ලිප් එකක්. ඉතින් ඔය හැම එකටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මං ගත්තේ නම් මගේ වැඩකට පාවිච්චි කරගන්න ඕන හින්දා. මං කලින් කිව්වා මෙන්න මේක රුපියල් 200යි කියලා. ඉතින් හරිම ලස්සනයි. මේකේ තව කලර්ස් කිහිපයක් තිබුණා. ඉතින් මම මේක තෝරගත්තා. ඒක මම තව දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලටත් පොඩි බබාලා ඉන්නවා නම් ඇත්තටම එයාලට සෙල්ලම් බඩුවක් දුන්නත් මොන දේ දුන්නත් දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න. අර අපි හිතන දේවල් නෙමෙයි එයාලා කරන්නේ. සමහරලාවට එයාලට අපි දෙන සෙල්ලම් බඩුවෙන් අපි හිතන විදිහට නෙමෙයි එයාලා සෙල්ලම් කරන්නේ. ඒ වුණාට එයාලා සෙල්ලම් කරන්නේ එයාලට කැමති විදිහට එයාලගේ හිතේ තියෙන අදහස් තමයි එයාලා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ හින්දා ඒවා නාස්ති කරනවා, ඒවා විසි කරනවා, කඩනවා, බිඳිනවා කියලා හොඳ දේවල් බබාලා නොදී ඉන්න එපා. මං කියන්නේ බබෙක් වෙනුවෙන් දෙයක් ගත්තොත් ඒක එයාට දෙන්න දීලා නිකන් ඉන්න. දුන්නනේ. ආපහු ඒක අස් කරන්නයි, ඒක තියන්නයි, පරිස්සම් කරලා තියන්නයි, තව කෙනෙක් ආවොත් එයා වෙනුවෙන් තියන්නයි. ඒ දේ කරන්න යන්න එපා. දැන් මගේ ලොකු පුතා පාවිච්චි කරපෙව්වා අවුරුදු 14කට පස්සේ එයාගේ නංගිත් පාවිච්චි කරා. හැබැයි ලොකු පුතා හොඳට පාවිච්චි කරා, ඇත්ති වෙන්න පාවිච්චි කරා. ලොකු දුවත් එහෙමයි. ලොකු දුවත් බිල්ඩින් බ්ලොක්ස් එහෙම පුදුම විදියට හැදුවා. පැය ගාණක් එයා බිල්ඩින් බ්ලොක්ස් එක වැඩ කරා. එක එක විදිහට. දැන් අපේ දුව එහෙම සමහරවිට ලොකු ටවර් තමයි හදන්නේ. පුළුවන් තරමක් එයා උසට හදනවා. උසට හදලා අර පෙරලෙන්නේ නැතුව තියාගන්න තමයි එයා උත්සාහ කරන්නේ. ඉතින් ඒක එක්කෙනා හිතන විදිහ අපි එයාලව උනට වඩා කන්ට්‍රෝල් කරන්න යන්න එපා. මමත් එහෙම කරන කෙනෙක් නෙමෙයි. මම එයාට දීලා ඒක දිහා බලන් ඉන්න කෙනෙක්. දුන්නාට පස්සේ දුන්නානේ. ඉතින් මමත් ගොඩක් වෙලාවට දකිනවා අර තමුන්ගේ දරුවට ඒක නාස්ති කරනවා කියලා හොඳම දේ අරන් ඒක අයින් කරලා අර බාල දෙයක් දෙනවා. ඒවා එයාලගේ ඇස් වලට හොඳත් නෑ. බාල ප්ලාස්ටික්. එතකොට ඒව කටේ දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර තමුන්ගේ දරුවෙකුට අහිතකර දෙයක් කවදාවත් දෙන්න එපා. ඒ වගේම තමයි පිට දරුවෙකුටවත් ඒ දේ කරන්න එපා. ඉතින් මම ටීචර් කෙනෙක් විදිහට මම කවදාවත් මගේ බබාට නොදෙන දෙයක් මම පිට බබෙකුට දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මගේ ක්ලාස් වල දරුවෙකුට දෙන්නෙත් නැහැ. එයාට දෙන්න පුළුවන් හොඳම දේ තමයි දෙන්නේ. ඉතින් මේ අපි දෙන්න එදා ගිය තව පොඩි ගමනක්. සාමාන්‍යයෙන් අපි කොළඹ ගියොතින් ගොඩක් වෙලාවට අපි එන්නේ ඇලකන්ද පාර හරහා. ඉතින් ඒ එන ගමන් කුච්චිකඩේ පල්ලියට අනිවාර්යයෙන්ම යනවා ඉරිපන්දම් පත්තු කරන්න. ඉතින් මමත් බෞද්ධ, මගේ මහත්තයාත් බෞද්ධ. හැබැයි අපි දෙන්නම කතෝලික පාසල්වල තමයි අපේ අධ්‍යාපන කටයුතු කරේ. ඉතින් ඒ හින්දා ඒ කතෝලික ආభాෂය අපිට අපේ හිතවල සාමාන්‍යයෙන් තියෙනවා. අපි බෞද්ධ ඒ හින්දා වෙන දේවල් වලට යන්නේ නැහැ. එහෙම දෙයක් අපි දෙන්නගේ නැහැ. අපි දෙන්නම මේක වගේ. දෙයක් හරි ආසයි මෙතන ගිහින් ඉරිපන්දම් පත්තු කරන්න. ඉතින් අපි ගොඩක් වැඩ බ්‍රේක් කරන්නේ නැහැ. ඉරිපන්දම් පත්තු කළා. ඉතින් ආයේ පල්ලිය ඇතුළට ගිහිල්ලා ටිකක් වෙලා මේ බෙන්චස් වල ඉඳලා ඉතින් පඳුරු එහෙම දාලා ඒ දේවල් කරලා අපි එනවා. ඉතින් ඔන්න ඔහොමයි එදා දවස ගත වුණේ. මගේ වීඩියෝස් බලන ඔයාලට බොහොමත්ම ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.